එතකොට මේ පාඩමට යන්න කලින් සරල එකේ චලිතයේ පාඩමට යන්න කලින් අපිට තියෙන පොඩි දේවල් දෙකක්. පොඩි දේවල් දෙකක් ගැන කතා කරන්න. එකක් තමයි පොඩ්ඩක් පාඩමේ මාතෘකාව පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉන්නවා. අක දෙක තමයි භෞතික රාශි කියන්නේ මොනවද කියලා. භෞතික රාශි කියලා දේවල් ටිකක් අපිට හම්බ වෙනවා මේ පාඩමේදී. ඒ මොනවද කියලා අපි කතා කරගෙන ඉන්නවා. ඇත්තට මේ දෙක වෙනම ගන්නන්න ඔයගොල්ලෝ අච්චු පොතේ නෑ, පිට පොතේ නෑ, ඒක වෙනම පැහැදිලි කරලා නෑ. නමුත් ඒක වඩා හොඳයි කියලා හිතන හින්දා පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙතන ඒ කියන කොටස් දෙක නිකන් ඔයගොල්ලෝ ගොඩාක් මහන්සිලා කටපාඩම් කරගෙන ඒ වගේ තත්ත්වයක් අවශ්‍ය නැහැ නිකන් තේරුණා නම් ඇති. එතකොට යමු මාතෘකාව පැහැදිලි කරන්න. මාතෘකාව තමයි නැත්නම් පාඩමේ නම තමයි සරල රේඛීය චලිතය. එතකොට ඉස්සෙල්ලාම එන ප්‍රශ්නේ තමයි චලිතය කියන්නේ මොකක්ද? චලිතය කියන එක අපි කියනකොට මතක් කරන එක මොන හරි දෙයක් හෙල්ලෙනවා වගේ දෙයක් නේ. ඒක හරි යම් කිසි ප්‍රමාණයකට හරි. හැබැයි චලිතය කියනට ඊට වඩා ටිකක් ලොකු මට්ටමේ පැහැදිලි කිරීමක් කරුවොත් චලිතය කියන්නේ මේ වගේ දෙයක්. හරිද? චලිතය කියලා කියන්නේ යම් කිසි වස්තුවක පිහිටීම. අපි කියමු මොකක් හරි වස්තුවක් තියෙන මෙන්න මේ විදිහට පිහිටීම. මෙයාගේ පිහිටීම කාලයත් එක්ක වෙනස් වෙනවා නම් යම් කිසි දෙයකට සාපේක්ෂව ඒක අපි හඳුනනවා චලිතයක් කියලා. නැත්නම් අපි කියනවා මේ වස්තුව චලනය වෙනවා කියලා. පිහිටීම කියන එක වෙනස් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේ. දැන් මෙතන මෙහෙම පිහිටීම තියෙනවා නම් ඔය කියන අදාළ වස්තුව එහෙට යනවා නැත්නම් මෙහෙට යනවා. දැන් මම මෙතන පිහිටීම තියෙනවා මම මෙහෙට යනවා. මෙහෙට යනවා. එහෙම නැත්නම් ඒ ආශ්‍රිත වෙන කොහෙට හරි යනවා වෙන්න පුළුවන්. සමහරට මෙහෙම කැරකෙන එකක් වෙනවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භ්‍රමණය වෙනවා වෙන්නත් පුළුවන්. ඒ විදිහට පිහිටීම වෙනස් වෙනවා නම් යම්කිසි වස්තුවක හෝ මොකක් හරි දෙයක සහ අපිත් ඒත් එක්ක කාලය ගත වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේ. කාලය කොහොමද ගත වෙනව අපිට කාලය නවත්තන්න බෑ. කාලය නවත්තන්න පුළුවන් වගේ අදහස් වෙනවා. භෞතික විද්‍යාව ගොඩාක් ඉස්සරහට ආවම මේ අපි ඒ වගේ දේවල් නෙමෙයි කතා කරන්නේ. කාලයේ වේගය ගමන් කරන වේගය අඩු කරන්න පුළුවන් වගේ සංකල්ප ඇවිල්ලා තියෙනවා ඉතින්. ඒවා ඉතින් සමහර දැකලා ඇති YouTube වගේ තැන්වලදී. ඒකට ඒව නෙමෙයි අපි කතා කරන්නේ මේ ගොඩක් මුල් තැන් කතා කරන්නේ. චලිතය කියලා කියන්නේ සාමාන්‍ය භෞතික විද්‍යාවේ තියෙන මූලික සංකල්පයක්. ඒතර චලිතය දැන් විදිහට මම කියු විදිහට කාලය කියන එක ඉස්සරහට යනවා. ඒ කියන්නේ මෙයා මේ දැන් මේ කියන අදාළ වස්තුව එහෙට මෙහෙට චලිත වෙද්දී මෙයාගේ පිහිටීම වෙනස් වෙද්දී කාලය යනවා. ඒ කියන්නේ කාලයත් එක්ක තමයි මෙයාගේ පිහිටීම වෙනස් වෙන්නේ. මේ කාලයත් එක්ක පිහිටීම වෙනස් වෙනවා යම් කිසි දෙයකට සාපේක්ෂව. ඒක සාපේක්ෂව වෙන්න ඕනේ. මොකද චලිතය කියන එක සාපේක්ෂයි. දැන් අපි මෙතන ඉන්නේ මිනිස්සෙක් කියලා. නැත්නම් මම කියලා ගමුකෝ. මම. දැන් මම මෙතන ඉඳලා එහාට මෙහාට යනවා නම් මම මොකට සාපේක්ෂව චලිත වෙන්නේ? මම චලිත වෙන්නේ පොළවට සාපේක්ෂව. ඒ කියන්නේ මම චලිත වෙන වෙලාවේ පොළව නිශ්චලයි. මම චලිත වෙනවා පොළව නිශ්චලයි. ඒ කියන්නේ මම චලිත වෙන්නේ පොළවට සාපේක්ෂව. ඒ කියන්නේ අපි චලිතය කියන දේ විස්තර කරද්දී ඒක අර්ථ දක්වද්දී අපිට සාපේක්ෂව සලකන කෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. හැබැයි මම චලිත වෙනකොට පොළව සලකලා පොළවට සාපේක්ෂව මම චලිත වෙනකොට පොළව නිශ්චලයි කියලා අපි සැලකුවට ඇත්තටම පොළව නිශ්චල නැහැ. සූර්යයට සාපේක්ෂව ගත්තොත් සූර්යයා මෙහෙම ඉන්නකොට පොළව කියන එක නිශ්චල නැහැ. මොකද මේ විදිහට කක්ෂයක් තියෙන සූර්යයා වටේ තියෙන කක්ෂයේ පෘථුවිය ගමන් කරනවා. ඒකට පෘථුවිය මත අපි ඉන්නවා. ඉතින් කොහොමද ඒකට පෘථුවිය නිශ්චල නැහැ. ඒ කියන්නේ අපි මෙහෙම ගන්නවා. සූර්යයට සාපේක්ෂව පෘථුවිය චලනය වෙනවා. හැබැයි ඒ වෙලාව අපි බලපුවොත් අපි සලකනවා සූර්යයා නිශ්චලයි කියලා. ඒ විදිහට චලිතය සලකනකොට මොකට හරි සාපේක්ෂව සලකන්නත් අපිට සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා නැවත සැරයක් මම කියනවා චලිතය කියන්නේ මොකක්ද කියලා. චලිතය කියලා කියන්නේ මොකක් හරි දෙයක පිහිටීම වෙනස් වෙනවා නම් කාලයත් එක්ක යම්කිසි දෙයකට සාපේක්ෂව ඒකට අපි කියනවා චලිතයක් කියලා. නැත්නම් යදාළ වස්තුවට අපි කියනවා යා චලිත වෙනවා කියලා. ඒකට චලිතේ විවිධ අවස්ථා තියෙනවා. චලිතය කිව්වම දැන් මම කියවනේ දැන් මෙතන කැරකෙන්න උනත් පුළුවන් කියන්නේ. චලිතේ ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා. චලිතය ගත්තොත් බෙදෙනවා ට්‍රාන්ස්ලේෂනල් මෝෂන් කියලා බෙදෙනවා. ඊට පස්සේ රොටේෂනල් මෝෂන් කියලා බෙදෙනවා. ඊට පස්සේ සර්කියුලර් මෝෂන්, රැන්ඩම් මෝෂන්, ඔසිලේටරි මෝෂන් ඔය වගේ එක විදිහට මේ මෝෂන් කියන එක නැත්නම් චලිතය කියන එක බෙදිලා යනවා. එකෙන් අපි කතා කරන්නේ මොන ටිකද මෙතන? මෙතන අපි කතා කරන්නේ ට්‍රාන්ස්ලේෂනල් මෝෂන් කියන කොටසේ. ට්‍රාන්ස්ලේෂනල් මෝෂන් කියන චලිත ආකාරය. කියන්නේ ඒකෙදි විස්තර වෙන්නේ
යම් කිසි වස්තුවක පිහිටීම වෙනස් වෙනවා නම් ඔය කියන පිහිටීම වෙනස් වෙද්දී වස්තුව චලිත වෙන්නේ සම්පූර්ණ වස්තුවම. කියන්නේ වස්තුවක දැන් මෙහෙම වස්තුවක් ගත්තොත් මේ සම්පූර්ණ වස්තුවම සම්පූර්ණයෙන්ම එහාම යනවා කියන එක තමයි මේ ට්‍රාන්ස්ලේෂනල් මෝෂන් කියන එකේදී වර්ග කරලා තියෙන්නේ. ඒ විදිහට බෙදලා වර්ග කරලා තියෙන. එතකොට ඒක වැඩක් නෑ ට්‍රාන්ස්ලේෂනල් මෝෂන් කියන්නේ මොකද්ද කියන එක. ඒකේ අර්ථය අපිට කතා කරන්න තියෙනවා මෝෂන් දෙකක්, චලිත දෙකක් ගැන. එකක් තමයි ලීනියර් මෝෂන්, අනික තමයි කර්වි ලීනියර් මෝෂන්. කොහොම ලීනියර් මෝෂන් කියන එක තමයි සරල රේඛී චලිතය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම සරල රේඛාවක සිද්ධ වෙන චලිතය. කර්වි ලීනියර් මෝෂන් කියලා කියන්නේ මෙහෙම කර්ව් වෙලා තියෙන පතයක. සමහරට ඒක මේ සර්කියුලර් මෝෂන් පැත්තට උනත් යන්න පුළුවන්. ඒකත් එක්තරා ආකාරයක මේකක් තමයි. ඒක වැදගත් නෑ මෙහිදී. කර්වි ලීනියර් මෝෂන් කියලා කියන්නේ වක්‍රාකාර නැත්නම් එහෙම නැත්නම් කර්ව් වෙලා තියෙන පතයක සිද්ධ වෙන චලිතයක් ගැන. ලීනියර් මෝෂන් එහෙම නැත්නම් සරල රේඛීය චලිතය කියලා අපි මෙතන කතා කරන්නේ. සරල රේඛාවක සිද්ධ වෙන චලිතය ගැන. ඒකට අපි මේ පාඩමේදී කතා කරන්නේ සරල රේඛාවක සිද්ධ වෙන චලිතය ගැන. ඒතර ඒකිට තමයි මේ පාඩමේ නම ඉන්නේ සරල රේඛීය චලිතය කියලා. ඒතර පාඩමට ඊළඟ concept එක පාඩමට ආරම්භයට පෙර මම කතා කරනවා කියලා වැදගත් කරනවා කිව්ව ඊළඟ concept එකට කලින් මම කියනවා මේ වගේ line එකක අපි කතා කරන සරල රේඛීය චලිතය නම් මේක නිකන් මම කතා කරන්නේ. හරිද? මේක ඉස්සරහට උමනා වෙනවා. මේ සරල රේඛාවේ අපිට ගමන් කරන්න පුළුවන් දිශා කීයක් තියෙනවද? පැහැදිලිව පේනවනේ මේකේ දිශා දෙකයි තියෙන්නේ. එක්ක මේ දිශාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිශාවට එන්න පුළුවන්. ඔය කියන සරල රේඛාව මෙහෙම ඇඳත් එක්ක උඩට යන්න පුළුවන්, එක්ක පහළට යන්න පුළුවන්. මොන අතර ඇඳත් එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට දිශා දෙකකට විතරයි යන්න පුළුවන්. ඒක දැනට නිකන් කිව්වේ මොකද ඕක ඉස්සරහදී උමනා වෙනවා. ඊළඟ එක තමයි එතකොට මාතෘකාව පැහැදිලි කරලා ඉවරයි. ඊළඟ එක තමයි මම පැහැදිලි කරනවා කියලා කිව්ව එක භෞතික රාශියක් කියන්නේ මොකක්ද? භෞතික රාශිය ගැන තමයි අපිට ඇත්තට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. භෞතික රාශි කීපයක්ම අපිට හම් වෙනවා කතා කරන්න, අර්ථ දක්ව ගන්න, ඒ ආශ්‍රිත ගණන් ගැටලු විසඳන්න හම් වෙනවා. ඒතර භෞතික රාශියක් කියන්නේ මොකක්ද? භෞතික රාශියක් කියලා කියන්නේ මොකක් හරි වස්තුවක හරි, يعني මොකක් හරි වස්තුවක හරි එහෙම නැත්නම් ස්වභාවධර්මී සිද්ධ වෙන මොන හරි දෙයක හරි, සිද්ධියක හරි කමක් නැහැ. මැනිය හැකි ගුණයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඍජුව වෙන්න පුළුවන්, වක්‍රාකාරව කියලා වෙන්න පුළුවන්, යම් කිසි ආකාරයකට ගණනය කිරීමකින් වෙන්න පුළුවන්. මනින්න පුළුවන් නම් ඒ වගේ දෙයක් අපි හඳුන්වනවා භෞතික රාශියක් කියලා. ෆිසිකල් ක්වොන්ටිටි එකක් කියලා අපි හඳුන්වනවා. ඒතකොට දැන් මැනිය හැකි හැම දෙයක්ම භෞතික රාශි නෙමෙයි. අපිට නිකමට කියන්නේ දල අදහසක් තියාගන්න පුළුවන්. මැනිය හැකි දේවල් මනින්න පුළුවන් ඕන දෙයක් භෞතික රාශියක් කියලා. ඒ අපිට ඒක නිකන් මතක තියාගන්න පුළුවන්. ඒ ගැටලුවක් නෑ. නමුත් ඒක අර 100%ක් පර්ෆෙක්ට් හරි නෑ. මොකද මනින්න පුළුවන් සමහර දේවල් තියෙනවා භෞතික රාශි නෙමෙයි. භෞතික රාශි නොවන මනින්න පුළුවන් දේවල් තියෙනවා. හරි. කොහොම හරි අර මැනිය හැකි අර අදාළ දැන් මම කිව්ව විදිහට මොකක් හරි ස්වභාවයේ තියෙන වස්තුවක හරි ස්වභාවී සිදෙන සිද්ධියක හරි මැනිය හැකි ගුණයක් තමයි අපි භෞතික රාශියක් කියලා කියන්නේ. එතකොට භෞතික රාශි යක් අපි ප්‍රකාශ කරනකොට විශේෂයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි කියන්නේ දැන් දිග කියන එක ගන්නකො මොකක් හරි එකක් දිග. දිග කියන එක මනින්න පුළුවන් කියලා ඔයගොල්ලෝ පිළිගන්නවනේ. ඒ කියන්නේ දිග කියන්නේ භෞතික රාශියක්. මේ වගේ එකක් මැනලා අපි ලියනවනේ ඉලක්කමක්. මොකක් හරි අපි ඉලක්කමක් ලියනවා. අපි කියමු 10යි කියලා. ඉලක්කමකට අමතරව අපි ලියන ඒකකයක් සෙන්ටිමීටර් හරි කිලෝමීටර් හරි මීටර් හරි ඒ විදිහට ඒකකයක් ලියනවා. එතකොට සාමාන්‍යයෙන් භෞතික රාශියක් ඉදිරිපත් කිරීමේදී අපි ලියනවා අගයක් ඊට අමතරව ඒකකයක්. ආයෙත් කියනවා ආයෙත් මතක් කරනවා භෞතික රාශි මොකක්ද කියලා කියන්නේ පොතේ නෑ. නමුත් භෞතික රාශි වර්ග කරලා තියෙනවා පොතේ ඉස්සරහදී. ඒක නිසා තමයි මම භෞතික රාශි කියන්නේ මොකක්ද කියලා මෙතන කියලා දෙන්නේ. ඒතර භෞතික රාශියක අපි භෞතික රාශියක් ප්‍රකාශ කරද්දී අපිට අගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඒකකයක් අවශ්‍ය වෙනවා. මේක හැම වෙලේම ඕනේ නෑ. ඒකක නැති භෞතික රාශිත් තියෙනවා. හැබැයි අගයක් සාමාන්‍යයෙන් තියෙනවා. සමහර භෞතික රාශි වල දිශාවන් එහෙම වුණත් අවශ්‍ය වෙනවා. දිශාවක් අවශ්‍ය වෙන භෞතික රාශි. ඒ වගේ භෞතික රාශි විවිධාකාර භෞතික රාශි තියෙනවා. මම නිකන් කිව්වේ එතකොට මෙතන. ඒතර භෞතික රාශි ඉස්සරහට ගියවම අපි බෙදනවා. ඒකයි මම භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියලා මෙතන කතා කරේ. එහෙනම් අපි මේ කොටස තමයි පාඩමට එන්න වෙන කලින් කියන්න තිබුණ කොටස. පාඩමට එන්න වෙනවා.